මේ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සහ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ගත්තොත් කොටස් වෙළඳපොළ මෙහි මූලික අඩිතාලම තිබෙන්නේ කොළඹ විතරයි. අපි දැක්ක මෑතකදී ජනාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයට ගියාම එක්සත් ජාතීන්ගේ මහා සම්මුලුවට සහභාගී වෙන්නට එහි සිටපු ශ්‍රී ලාංකිකයෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේ කොළඹ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ පළාත් මට්ටමින් ජනතාව අතර ප්‍රචලිත වෙලා නැද්ද කියලා. ඉතින් අපි ශ්‍රී ලංකා රාජ්‍ය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ පළාත් මට්ටමට ගෙන යාමට නම් පළාත් මට්ටමින් කොටස් වෙළඳපොළ වල ඇති කළ යුතුයි. දැනට තිබෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ශාඛා තියෙනවා පළාත් මට්ටමින්. ඒ ක්‍රමය වැරදි. මොකද ඒ ක්‍රමය අනුව කොටස් වෙළඳපොළේ මූලික දේවල් පළාත් මට්ටමකින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම උදාහරණයක් ඇටියට මහනුවර කොටස් වෙළඳපොළ. ඊළඟට මාතර කොටස් වෙළඳපොළ. ඒ වගේ කොටස් වෙළඳපොළ වල පළාත් මට්ටමින් ඇති කිරීමට කටයුතු කළ යුතුයි. එතකොට ඒ පළාත්වල තියෙන සමාගම් වලට මුලින්ම පළාත් මට්ටමින් කොටස් නිකුතුවක් කරලා ඒ පළාත් මට්ටමේ තියෙන කොටස් වෙළඳපොළේ වෙළඳාමට ලක් කරලා ඊට පස්සේ ඒ සමාගම ක්‍රමක්‍රමයෙන් විශාල වෙනකොට කොළඹ කොටස් වෙළඳපොළට එන්න පුළුවන් මුළු ලංකාවෙම මුදල් රැස් කිරීම සඳහා කොටස් නිකුතුවක් ඇති කරලා. මේ ගැන රජය අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අපි ගත්තොත් එහෙම ලංකාවේ බැංකු පද්ධතියේ සියලුම බැංකුවල මූලස්ථාන තිබෙන්නේ කොළඹ. මෙහිදී තිබෙන ශාඛා විතරයි පළාත් මට්ටමින් තියෙන්නේ. ඒ වගේ නෙමෙයි එක පළාත්වල වෙනම පළාත් මට්ටමින් බැංකු ඇති කිරීමට කටයුතු කළ යුතුයි. උදාහරණයක් හැටියට දැන් අපි ගත්තොත් පිළියන්දල තියෙනවා නම් සම්පත් බැංකුවේ ශාඛාවක්. ඒ ශාඛාවට සම්පත් බැංකුව සීමා සහිත සම්පත් බැංකුව ප්‍රයිවට් කියලා ඇති කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. එවිට එම බැංකුව වැඩ ගොඩක් වෙලාවට ඒ පළාතට ඒ ප්‍රදේශයට අදාළව කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා. දැන් උදාහරණයකට සම්පත් බැංක් පිළියන්දල ප්‍රයිවට් ලිමිටඩ් හැටියට මුල් එය ඇති කළ යුතුයි. දැනට තිබෙන්නේ සම්පත් බැංකුවේ කොළඹ තියෙන සම්පත් බැංකුවේ මූලස්ථානයක් පිළියන්දල තියෙන එක විතරයි. ඒ වගේම මේ එසේ කරයින් පස්සේ මේ කොටස් වෙළඳපොළ සහ බැංකුව අධීක්ෂණය කිරීම සඳහා පළාත් මට්ටමින් Securities Exchange Commission of Sri Lanka සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ශාඛා පද්ධති ඇති කරන්න ඕනේ පළාත් මට්ටමින්. මේ ගැන රජය අවධානය යොමු කරන්න කැමතියි.